භයානක මංකොල්ලකාරයෝ කට්ටියක් මෝද මැද්දෙන් ගමනක් යනවා. ඉක්මන් කරනවා අනිකට. බෝ. බල්ගානද අතු ගානද මොනවද කරන්නේ? දැල්ලා දිනතු හබල් දාරකෝ. කොළුවා කියනවා බලන්න කොහමද ජොබ් එක? ආසයි මේක මාරු ජොබ් එක ලොක්කා. අන්න හරි කරන රස්සාව ආසාවෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මුහුදු රස්සාව කරන්න බෑ. වස්තුව පිටිච්ච නවක් මංකොල්ල ගාවත් මාස ගාණක් ගෙදර ඉඳිටාගේ. හුරේ! මාංගිනව මංකොල්ල කමෝ. හුරේ! එතකොට එංගලන්ත නෑ. හුරේ! එතකොට ගෝල් කාර්යය. ගෝල්කාරය ආවේ නෑනේ. අපිට කොළඹ කරනෝනේ. කොළුවා ඔය වගේ වීරු කරන් දෙන්න බෑ හොඳද? නැවක් කෙනවා. කොහෙන්ද කියලාකෝ. අර පැත්තේ. අර කියන්නේ તો හරියට දිශාව කියනකෝ. අර පැත්තේ. කියනවා. කොමන්කාරයෝ ගොඩා. කොමන්කාරයෝ දේලා වස්තු ඇති පිරෙන්න ගාමු. අර කියමනක් තියෙන්නේ නැව කිලුණක් දෑන්චුන් නේද ලොකා? සර් පේනවාද ඉස්සරෙන් ගොඩබිමක්? ඔය පේන්නේ එංගලන්තය. මේ රාජ්‍ය කොහොම හරි අපි යටත් කරගන්න ඕනේ. එංගලන්ත කාර්යෝ ගෝල් කාර්යයන්වත් කුලප්පු කරනවා. එවනම් හරි කෙත වැඩ නේද සීසර්? එංගලන්තය යටත් කරගන්න එක අමාරු වෙන එකක් නෑ. හිතන්න එපා ඔය කියන තරම් ඒ වැඩේ ලේසි වෙයි කියලා. ඔය මිනිස්සු යුද්ධයට දක්ෂයි. ඒ වුණත් අපි කොහොම හරි ජය ගන්න ඕනේ. හුළඟ තියෙනවා නම් ඉක්මනට යන්න පුළුවන්. ඔය එන්නේ හුළඟ අනිත් පැත්තට. මාළු අල්ලන්න ආව වෙන්න බෑ. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඒක තමයි මාත් හිතුවේ. හිත ඉඳලා හරියන්නේ නෑ. අපි ගිහිල්ලා කියමු. එකක් හයියෙන් පැදලා යන්. රෝම අධිරාජ්‍යයට එංගලන්තයත් යටත් වෙනවා. එහෙම නොවුනොත් මට ආය සීසර් කියලා කතා කරන්න එපා. මම අන දුන්නාම කැටපෝල් කරුවන්ට සංඥාව දෙනවා.